අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්නේ වසර 50කට ආසන්න කාලයක් තුළ සම්ප්‍රදාන සංවිධාන සමග කටයුතු කළ මේ වන විට කරගම්පිටිය කවුරුන් සන සමිතියේ කොළඹ දිස්ත්‍රික්කයේ සනස සමිති සංගමයේ මෙන්ම සනස සම්පත් කළමනාකරන මහා සංගමයේ ගරු සභාපතිවරයා වන ඩැනිසන් වීරසිරි මහතා සමගයි. ආයුබෝවන් ගරු සභාපතිතුමනි. ආයුබෝවන්. ගරු සභාපතිතුමාගෙන් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ලංකාවේ සමුපකාරය ආරම්භය හා විකාශය වීම ගැන කෙටියෙන් අපට අදහසක් දෙන්න පුළුවන්ද? ඔව් ප්‍රබානි. ලංකාවේ සමුපකාරය නීත්‍යානුකූලව ආරම්භ වන්නේ 1911 වර්ෂයේ. ඒකට ඒ කාලේ ඉංග්‍රීසි පාලනයේ තිබෙන රටේ මේ වෙලාවේ ඇතිවෙච්ච සාමාන්‍ය කර්මාන්තයෙන් ජීවත් වෙච්ච ජනතාවට ඇතිවෙච්ච ප්‍රශ්න කියන්නේ ඒගොල්ලන් ජීවත් වුණේ ගොඩ ගොවි තැන කරලා ඉලෝලු තොටතුව වාගෙන මඩ ගොවි තැන කරලා දී පාල් ලබාගෙන අනිකුත් ඉඩම් කුඩා පොල් හිමියන් පොළොවත් හිමියන් නැටියට කටයුතු කරගෙන ජීවත් වුණු සිපාර්ශිකයක් තිබුණේ. ඉංග්‍රීසින් විසින් මේක වැබලි ආර්ථික ක්‍රමයට පරිවර්තනය කිරීම නිසා ඒ මිනිසුන්ගේ ජීවන ක්‍රමයට හානි සිදු වුණා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ජලය පහසුකම්, ඇලදොල පහසුකම් ඒවම ඇති යාම නිසා ඒගොල්ලන්ට ආදායම් මාර්ග ලැබීමේ පීඩාවටපත් වෙලා ඒගොල්ලන් නිකන් කැරලි ගහන ස්වරූපයකට ඒ රජයට එළිව ආවා. ඒ වෙලාවේ ඌව පළාතේ බදුල්ල විසාවේ විසාපති හැටියට හිටියා ඉංග්‍රීසි මහත්මයෙක් මොහොටි කියලා. මේ මහත්මයා සමුපකාර ඉන්දියාවේ සමුපකාරය ගැන දැනුවත්කමක් තිබිච්ච නිසා එතුමා වගේ හිටපු ආණ්ඩුකාරතුමාට දන්නලා ඇරියා මේ ගැටලු විසඳන්න ඉන්දියාවේ වගේ සමුපකාර ඇතිකලොත් හොඳයි කියලා. ඒ අනුව ඒ ආණ්ඩුකාරතුමා ඕප්‍රෙට් කියන නලින් මුතු ස්වාමීවරයා පත් කරලා 7-8 දිනක් කොමිසමක් කොමිටියක් වගේ පත් කරලා නායක කොමිටියක් පත් කරලා නිර්දේශ ලබා ගත්තා. ඒ නිර්දේශ අනුව ඒ කොමිටිය තීරණය කළ කොමිසම මේ ඉන්දියාවේ වගේ ණය දෙන සමිති පිළිතුරීම යෝග්‍යයි කියලා. අන්න ඒ අනුව තමයි ලංකාවේ මේ ඇතිවෙච්ච මේ සාමාන්‍ය ජනතාවට ඇතිවෙච්ච පීඩාවන් මගහැරීම සඳහා යෝග්‍ය ක්‍රමයක් හැටියට තමයි ලංකාවේ සමුපකාරය ආරම්භ වුණේ. ගරු සභාපතිතුමනි, සමුපකාර ක්‍රමයෙන් ජනතාවගේ කුමන ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත හැකිදයි පෙන්වා දෙන්න පුළුවන් නේද? ඔව්, හොඳ ප්‍රශ්නයක්. දැන් මේ සමුපකාර ක්‍රමය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ධනය තියන අයට නෙවෙයි. ඒ වගේම බලය තියන අයටත් නෙවෙයි. වරප්‍රසාද තියන අයටත් නෙවෙයි. ඒකට මේ සමුපකාරය අවශ්‍ය වෙන්නෙම විවිධ පීඩාවන්ට ලක් වෙලා. ඒ කියන්නේ ආර්ථික කටයුතු වලින් පීඩාවටපත් වෙලා තියෙන තමන්ගේ පවුලේ වමනාවන් හරියාකාරව ඉටු කර ගැනීමට නොහැකි ආදායම් තත්ත්වයන් මට්ටම් තියෙන උදවියට තමයි මේ සමුපකාරය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ. ඒකට එතෙන්දී Tamanට තනි ශක්තියක් නැහැ Tamanගේ ආර්ථික කටයුතු කරගන්න. ඒ නිසා ඒ කණ්ඩායමක් හැටියට රංචුවක් හැටියට සියලු දෙනා එකතු වෙලා ඔවුන්ට පොදු වෙච්ච ප්‍රශ්න උදාහරණයක් ගත්තොත් Tamanගේ කටයුත්ත කර ගැනීමට මුදලක් ලබා ගන්න ඉල්ල ගන්න කෙනෙක් නෑ ගිනි පොලියට ගන්න තියෙනවා. අපි කට්ටිය එකතු වෙලා අපි සමුපකාර ණය දෙන සමිතියක් පිළිගුවා ගත්තාම ඒ සියලු දෙනා එකතු කරන තැන්පත් කොටස් ආදී මුදල් වලින් ඒ ඉන්න සමාජිකයන් අතර අවශ්‍ය ණය ප්‍රමාණය බෙදා හැකියි. ඒකට විශාල ලාභයක් ලබා ගන්නේ නෑ. ඒ විදිහේ Tamanට අවශ්‍ය කරන මූලික ධනය අවශ්‍ය කරන ඒවා ලබා ගැනීමට ඒක එක් ක්‍රමයක්. මේ ණය දෙන සමිති ක්‍රමය තමයි ලංකාවේ පළමු වරටම ඉංග්‍රීසි ආණ්ඩුව ඇති කරන්නේ. ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වයට අවශ්‍ය කරන
අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට මුදල ඒකකයක් වෙන නිසා මුදල් ණයට දීමේ ක්‍රමයෙන් තමයි ලංකාවේ සමුපකාර සමිති පටන් ගන්නේ. ඒ නිසා දැන් අපි කල්පනා කරොත් ඒකට දුප්පත්කම තමයි රටක තියෙන ප්‍රශ්නේ. ඒකට දිලිඳුකම නැති කිරීම සඳහා ඒ තනි තනියම දඟලලා හරියන්නේ නැහැ. මේ කණ්ඩායමක් හැටියට එකතු වෙලා එකතු වීමේ ශක්තිය බලයක් බවට පත් කරගෙන තම තමන්ගේ පොදු වමනාකම් ඉටු කර ගැනීමෙන් මේ දිලිඳු ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි බැලුවොත් ලංකාවේ වැඩි වශයෙන් ඉන්නේ දිලිඳු ජනතාව. වරප්‍රසාදලත් පන්තිය නැත්නම් ධනය අහමින් තියෙන පන්තිය බලයටපත් වෙච්ච වරප්‍රසාද සහිත පුද්ගලයන් ඉන්නේ ජනගහනය හැටියට බලනකොට සුළු ප්‍රමාණයක්. ඒක විශාල ප්‍රමාණයක් ඉන්නේ මේ ජීවන ගැටලු වලට මුහුණ පාලා තියෙන අයට. ඒ නිසා සෑම ශාස්ත්‍රයකම තව මම කියන්න ඕන ජීවත් වීමට යොදවා ගන්නා යම්කිසි ශාස්ත්‍රයක් තියෙනවා. දැන් ණය දෙන සමිති ක්‍රමය මූලධනය සම්පාදනය කරන්න, ස්වයං රැකියාවක් කරන්න ආදී හැම එකටම මේක යොදා ගන්න පුළුවන්. දැන් ලංකාවේ තවත් ප්‍රචලිත සමුපකාර ක්‍රමයක් තමයි පාරිභෝගික සේවාවන් සාධාරණ මිලට ලබා ගැනීමට සමුපකාර පිටුවක්. ඒක වර්තමානයේ හඳුන්වන්නේ විවිධ සේවා සමුපකාර සමිති කියලා. ඒ අරමුණ එහෙමම දැනට ඉටු වෙන්නේ නැහැ. ඊළඟට තවත් අපිට මේ විවිධාකාර ශාස්ත්‍රවල ඒ සෑම කෙනෙක් නිරත වෙන ඕනෑම ශාස්ත්‍රයක දීවර කර්මාන්තය වෙන්න පුළුවන්, පේශ කර්මාන්තය වෙන්න පුළුවන්, විවිධ කර්මාන්ත ශාස්ත්‍රයේ උනත් විවිධ කර්මාන්ත තියෙනවා. ඒ පාසල් සමුපකාර වශයෙන් තියෙනවා. ඒ සෑම ළමයින්ට විශේෂයෙන් පාසල් සමුපකාර සමිති වල සමුපකාර ක්‍රමය ජීවන ක්‍රමයක් හැටියට උගන්වන්න ඕන නිසා ඒ තරුණ ළමයි සමුපකාර ක්‍රමයට පුරුදු පුහුණුවක් ලබා දීලා අනාගතයේදී සමුපකාර නායකයින් හැටියට පත් කරන්න කටයුතු. ඒ නිසා විශාල මෙහෙයක් විශේෂයෙන් දරිද්‍රතාවයට පත්වෙච්ච ජනතාව නගා සිටුවීමට නම් සමුපකාර ක්‍රමයෙන් බැහැරව කරන්න පුළුවන් වෙනත් යාන්ත්‍රණයක් තියෙද කියලා මට විශ්වාස නැහැ. රට තුළ ක්‍රියාත්මක වෙන සමුපකාරය කුමන ශ්‍රේෂ්ඨ වලට අදාළ වෙනවද කියලා බුදුමාට විස්තර කරන්න. ඔව් මම ඉස්සෙල්ලා සඳහන් කළා අන්දමට මේ ණය ගනුදෙනු කිරීම සඳහා ඒ කාලේ දැන් අවුරුදු 114කට විතර පෙර තමයි මේ නම දාන්නේ ණය ගනුදෙනු සමුපකාර සමිති කියලා. ඒ කියන්නේ බැංකු කටයුතු. ගනුදෙනු කියලා කිව්වේ බැංකු කටයුතු කිරීම සඳහා නැත්නම් වර්තමානයේ කියන මූල්‍ය කටයුතු කිරීම සඳහා සමිති තමයි ලංකාවේ 1911 නීතියෙන් සම්මත වෙන්නේ පිටුවන්නේ. ඊට පස්සේ අවුරුදු 10ක් ගිය තැන තමයි 1921 දී පනත වෙනස් කරලා අලුත්ම පනතක් ඇති කරනවා. ඕනෑම ශාස්ත්‍රයක මේ සමුපකාර සමිති ඇති කරන්නේ. මොකද මේ දසවසර තුල තීරු ගියා ණය දෙන ක්‍රමයට පමණක් සීමා කරන්නේ නැතුව වෙනස් ශාස්ත්‍රවලට සමුපකාර සමිති ඇතිවීම යෝග්‍යයි කියලා වක හිටපු රජය ඒ කොමසාරිස්වරුන් කල්පනා කරලා ඒ ඕනෑම ශාස්ත්‍රයකට 1921 පස්සේ ඇති කළා. එතකොට එදා මෙදා තුර අපි බලන කල ලංකාව පුරාම වැළඳගත් සමුපකාර සමිති වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බැංකු කටයුතු කරන, මූල්‍ය කටයුතු කරන, නැත්නම් ණය දෙන කටයුතු කරන විශේෂයෙන් සනස නමින් හඳුන්වන සමිති ලංකාව පුරාම විසිරී තියෙන දීප ව්‍යාප්ත සමිති වර්ගයක්. ඒවා ලංකාවේ 9000ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. නමුත් දැනගන්න තියෙන අන්දමට 6-7000ක් විතර ක්‍රියාත්මකව පවතිනවා. ඊට අමතරව ඊට ටික කලකට පස්සේ ලංකාවේ යුද්ධමය ජපුන් බෝම්බ දැමීමේ ප්‍රශ්නය ආවට පස්සේ 1940 ගණන් වල ඇති වුණු ආහාර දුර්භික්ෂය වෙළඳාම අතහැර දමා ගිය නිසා ඇති දුර්භික්ෂය තුළ
පාරිභෝගික සමුපකාර කඩ සමිතිය ඇති කිරීමට ආණ්ඩුව උනන්දු වුණා. ඒ අනුව රට පුරා මේ කඩ සමිති පාරිභෝගික ද්‍රව්‍ය විකිණීම සඳහා සමිති ඇති කළා. ඒක ටික කාලයක් ගියාට පස්සේ ඒක සමුපකාර කඩ සමිති විවිධ සේවා සමුපකාර සමිති බවට පත් වුණා. ඒක තවදුරටත් ගිහිල්ලා 1970 විතර වෙන වෙනම ගම්වල තිබිච්ච ස්වාධීන සමුපකාර සමිති මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට එකක් වන පරිදි විවිධ සේවා සමුපකාර සමිති නමින් හැඳින්වුවා. ඒකට මේ විවිධ සේවා සමුපකාර සමිති කියන විවිධ සේවා කියන නම ආවට පස්සේ ඒ අය විසින් පාරිභෝගික කටයුතු පමණක් නෙවෙයි. ඒ අය ඊට වඩා විශාල ශේෂ්ත්‍ර ඔස්සේ මම සඳහන් කළොත් ළඟින් සඳහනක් තියෙනවා. ඒගොල්ලන් දැන් වර්තමානයේ පාරිභෝගික ක්‍රමයේ තුල කෝප් සිටි කියලා තියෙනවා. ඒකට කෘෂි ශාස්ත්‍රයේ සමිති ඒගොල්ලන් මේ කෘෂි ශාස්ත්‍රයේ කටයුතු කරනවා. ඉන්ධන හර දැන්ට 2015 වාර්තා අනුව 269ක් ඒගොල්ලන් තියෙනවා. ඊළඟ රෝහල් තියෙනවා 4ක්. අධ්‍යාපන කටයුතු කරන ඒ සමිති. ප්‍රවාහනාංශය, නිෂ්පාදනාංශය, දිවා සුරකින් මධ්‍යස්ථාන. ඒ වගේම ඖෂධ අලෙවි කිරීමේ මධ්‍යස්ථාන, ග්‍රාමීය බැංකු, සෞඛ්‍ය සේවා, පුස්තකාල ඒ සමිති වල තියෙන ඇඹරුම් හල්, ගොවිපළවල්, ඒ විසිතුරු මසුන් නැති කිරීම, ඒ වගේම කිරි විකුණන ස්ථාන, සංචාරක කටයුතු කරන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සැලසීම, රූපලාවන්‍ය මධ්‍යස්ථාන, ඊළඟට සර්විස් ස්ටේෂන්, ඊළඟට වීමෝල්, ආපනශාලා, ඒ වගේම ජංගම රථ, කුලී රථ, ඒක සංනිවේදන අංශය කියන්නේ විකිණීමේ ස්ථාන, අවමංගල කටයුතු කරන ස්ථාන, ඒ වගේම බේකරි, ගබඩා, ඒ වගේම රෙදි අලෙවිය, ගොවි ද්‍රව්‍ය අලෙවි කිරීම, සිනමා ශාලා කීපයක් තියෙනවා. ඒ 2015 හැටියට 3ක් තිබුණා තියෙනවා. ලදරු රැකවරණ ස්ථාන, මුද්‍රණාල, කර්මාන්ත ශාලා සහ වෙනත් ශාලා කුලියට දීම වැනි ඒවා විවිධ සේවා සමිති ආශ්‍රිතව කෙරෙනවා. අපි සකසුරුවම් හා ණය ගනුදෙනු සමිති ශේත්‍රය බැලුවොත් අපිට එකපාරට පේන්නේ ණය දීම විතරයි. නමුත් ඒ ශේත්‍රයේ 2015 වාර්තා අනුව ප්‍රජා සේවා ඒකක හැටියට වෙනවා විශාල සංඛ්‍යාවක් 1800 ගණනක් 2015 වෙනකොට තිබිලා තියෙනවා. ඒවා අපි කිව්වොත් ස්වර්ණාභරණ උපස් ලබා දීම. ඊළඟට නියෝජිත තැපැල්හල්, පාරිභෝගික වෙළඳ සැලුත් ඒ සමිති විසින් දාලා පාරිභෝගිකයන්ට බඩු ලබා දීම. ඊළඟට ලිපි ද්‍රව්‍ය අලෙවි කිරීම, වෙනත් අලෙවි සැල, මගී ප්‍රවාහන සේවා, නර්තන කණ්ඩායම්, ඊළඟට ප්‍රජා සේවා ඒකක හැටියට පුස්තකාල ඒ 2015 වෙනකොට 245ක් තිබිලා තියෙනවා. පෙර පාසල් 207ක් තිබිලා තියෙනවා. ළමා සමාජ 428ක්, තූර්ය වාදක කණ්ඩායම්, තරුණ සමාජ 179ක්, කාන්තා සමාජ වෙනත්. ඒකට මේ ණයදෙන සමිති ශේත්‍රයත් පාරිභෝගික ශේත්‍රයත් කියලා ගත්තට පස්සේ ඊට අමතරව වෙන වෙනම ශේත්‍ර දැන් ගඩොල් කර්මාන්තය ගත්තොත්, දීවර කර්මාන්තය ගත්තොත්, තපේශ කර්මාන්තය ගත්තොත් ඒ වගේ. එතකොට දැන් මේ කාරණා සඳහන් කරාම ඔබට පේනවා ඇති ජීවන ක්‍රමයක් හැටියට අනුගමනය කළ යුතු යම් දෙයක් වෘත්තියක් තියෙනවා නම් ඒ වෘත්තියට සම්බන්ධව ඒක රාශී වෙන පොදු කණ්ඩායමකට සමුපකාර සමිතියක් හැටියට කටයුතු කරලා ඒ තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට පුළුවන් කියන එක මේ පැතිරලා තියෙන ශේත්‍ර ගැන බැලුවහම අපිට පෙනියන කාරණයක්. සම්පකාරය ඇති කිරීම, පවත්වා ගැනීම මහජනතාවගේ කාර්යයක් නම් ඒවා හොඳින් ක්‍රියාත්මක කිරීමට රජයේ සහාය අවශ්‍ය නැද්ද සභාපතිතුමනි?
ඔහු ප්‍රමාණී මේ එක විදිහකට බලන කල මේක මිනිස්සු විසින් ගොඩනගා ගත යුතු දෙයක් තමයි සමෝපකාරය කියන්නේ. ප්‍රශ්න තියෙන උදවිය රංචුවක් හැටියට ඉතු වෙලා සමෝපකාර සමිතියක් ස්වේච්ඡාවෙන් පිටුවා ගැනීම තමයි සමෝපකාරයේ නියම ස්වභාවය. ඒ වුණත් මුල් කාලයේදී මේ එවැනි නීති රීතියක් නොමැතිව මිනිසුන් විසින්ම ස්වේච්ඡාවෙන්ම ගොඩනගා ගැනීම කියලා එහෙම රජයට අදහසක් ආවේ නැහැ. මිනිසුන් එහෙම කරන්නේ නැති නිසා නීතිමය රාමුවක් රජය විසින් සකස් කරලා දුන්නා. එහෙත් ඒක සමෝපකාර සමිතිය ඇති කිරීමේ වගකීම ඇති වෙන්න ඕන වෙන්නේ මිනිසුන්ටම පමණයි. ඊළඟට මේ මිනිසුන්ට එහෙම ඇති කිරීම සඳහා සමෝපකාර සමිතියක් ඇති කිරීම කරන්න පුළුවන් වුණත් ඒකට නෛතික තත්වයක් සමෝපකාර සංවිධානයක් නීතිය ඉදිරියේ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන නම් නීතියක් අවශ්‍යයි. ඒ නිසා රජයේ විසින් රජයේ පවතින රජයේ විසින් ඒ සමෝපකාර සමිති ගොඩනැගීම සඳහා ඒ වගේම ඒවා යහපත් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න. නෛතික පරිසරය, දේශපාලනික පරිසරය, සමාජ පරිසරය සකස් කරලා දීම රජයේ විසින් කෙරුණොත් තමයි ඒ මිනිස්සු විසින් ස්වාධීනව ස්වේච්ඡාවෙන් පිළිටුවා ගන්න ලබන සංවිධානයේට නීතිමය රැකවරණය ඒ සමාජ වගකීම් ඉටු කිරීමේ බලය ලැබෙනවා.